නාය අධි අවධානම් තත්ත්වයට පත්ව සිටි හීල්ලොය පල්ලේ පේරුව වසමේ පවුල් 15ක් සඳහා මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. එහි ඉදිකිරීම මීට මාසකට පමණ පෙර ආරම්භ කර ඇති අතර එක් නිවසක් වෙනුවෙන් රජය මීට පෙර රුපියල් ලක්ෂ 12ක මුදලක් ලබා දීමට කටයුතු කළද එය ප්‍රමාණවත් නොවන බව සැලකිල්ලට ගනිමින් පසුව රුපියල් ලක්ෂ 20 දක්වා වැඩි කර තිබෙනවා. උමාඔය ව්‍යාපෘතිය නිසා සිය නිවෙස් අහිමි වූ මෙම පවුල්වල පදිංචිකරුවන් වසර 11ක් පුරා විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටියා. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව හෝ තමන්ට සාධාරණයක් ඉටු කර දීම පිළිබඳව ඔවුන් සිය ප්‍රසාදය පළ කරනවා. 2014 වසරේ ඉඳලා ආපදාටක් වෙලා හැම පාරම වැස්සට ස්කෝල වලට ගිහලා ඉනවා කඳවුරු වල ඉන්නවා පොඩි ළමයි තියාගෙන ළමයිට ඉගෙන ගන්නත් පාසුකම් නැහැ. අපිට මේ ඉඩන ලබා දුන්නට පස්සේ දැන් සතුටින් ගියදාන් යනවා. ළඟ වැසර කලින් ගියදාගෙන ඉඳ බලාපොරොත්තු තමයි ඉන්නේ. අවුරුදු 10ක් තිස්සේ නොයෙක් දුක් කඳුළු වලට ලක් වුණා. ඒ ආපදා වෙලා අපි සුරක්ෂා මධ්‍යස්ථාන වල ඉඳලා තියෙනවා. ඒ වගේම අද නව ජනාධිපතිතුමා හින්දා මේ 15 දෙනා අද සන්තෝෂේ ගෙවල් හදාගෙන යනවා. මේ රජෙන් ඇවිල්ලා අපිට දැන් නිවාස සංකීර්ණයක් හදලා දීලා තිනවා. ඒකේ නිවාස අපි කරගෙන යනවා. අපිට තව සුළු අඩුපාඩුවක් තියෙන්නේ වතුර සහ පාර. ඒක පුළුවන් නම් නව රජෙන් අපි ඉල්ලනවා හදා දෙන ලෙස. නිවෙස් වල ඉදිකිරීම වල ප්‍රගතිය සොයා බැලීමට ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති අයඩෙක්ස් කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උළුක්කුවීම් වලටද සහනය දෙනවා. වෙනුර මලින්ද මහතා ඇතුළු පිරිසක් ඊයේ එම ප්‍රදේශයට පැමිණ සිටියා. ඇත්තටම දකින්න සන්තෝෂයි. මීට මාසයකට පමණ පෙර ඇවිල්ලා අපි මේ වැඩ කටයුතු ආරම්භ කරේ. අද ඒගොල්ලෝ ලහිලයියේ තමන්ගේ නිවාසය ඉදිකිරීම කටයුතු කරගෙන යනවා. මේ ඇයට මේ ප්‍රදේශයේ එක් අයකට පර්චස් 12කට ආසන්න ඉඩම් ප්‍රමාණයක් ලැබුණා. ඒකම වන්දි මුදල් ලෙස මුලින් එයාට සඳහන් කර ලක්ෂ 12ක් ලැබෙයි කියලා. නමුත් මේ වෙනකොට මේ මුදලත් වැඩි වෙලා තිනවා. ලක්ෂ 20කට ආසන්න මුදලක් එයාට මේ කටයුත්ත වෙනුවෙන් ලැබෙනවා. කෙසේ නමුත් පළවෙනි සහ දෙවෙනි වාරික කොට නිදහස් කරලා ඒ අය දැන් ලහිලයියේ මේ වැඩ කටයුතු පටන් අරගෙන තිනවා. අපි විශ්වාස කරනවා මේ වසර අවසාන වෙන්න කලින් මේ අය මේ නිවාසවල පදිංචි වෙයි කියලා.